බෑ බෑ තාලෙට කියන්න බෑ තාලෙට කිව්වොත් එහෙනම් උඹලා නැගිටලා යනවා මෙතන. ඔයාලට නාට්‍ය බැලුවා නම් ඒක තේරෙයි. හරි ලස්සනට ඒක නිරූපණය කරන. ඒ කියන්නේ ප්‍රවිෂ්ඨ වීම හරි ලස්සනයි. එයා කියනවා මෙන්න මෙහෙම. වගුරට නරනිදු තඹදිව පරසිදු හටදා වූ මම වෙමි දෙටුදු සරණ ගිය සිහ සමිදුනේ සමග වෙසමිය ගිරිලෙන. කවුරු ගැනද මේ කියන්නේ? සිංහයා ගැන කියන්නේ. සිංහත් එක්ක ගිරිලෙනේ ඉන්නවා කියලා කියන්නේ. හරි. ඒක නිසා මේ මුළු නාට්‍යම වලට නැති වුණත් ඔය තියෙන ලෙන අතහැර යන ටිකනේ. එතන ඉඳලා නාට්‍ය කොටසනේ. මුළු එකම නැති වුණත් පුළුවන් නම් ඔගේ මේ මගේ ළඟ printed පොත තියෙනවා. කියන්නේ පිටපත තියෙනවා. ඒක මම දෙන්නම් අරගෙන කියවන්න ඔයගොල්ලෝ. හරි රසවත්. සිංහබහු ෆිල්ම් එකේ ඔයාලට ඒ ෆීලිං එක එන්නේ නැහැ. හොඳේ. නාට්‍ය බලන්න ඕනේ. කියන්නේ මේ නාට්‍ය ධර්මී නාට්‍යයක් වේදිකාගත වෙනකොට ඒකේ තියෙන ළමයි වෙනම රහක්. හරිද? අපේ ස්වභාවිකත්වයෙන් මිදිලා අමුතුම රසක් ඒකේ. බෑ බෑ තාලෙට කියන්න බෑ තාලෙට කිව්වොත් එහෙනම් උඹලා නැගිටලා යනවා මෙතන කියන්න බෑ එහෙම. වගුරට නරනිදු දඹදිව පරසිදු හටදා